பண்டைய ஞானத்தின் சாம்ராஜ்யத்தில் ஒரு மெல்லிசை கலப்போடு எதிரொலிக்கிறது. தைரியம் மற்றும் வீரம் கொண்ட பாடல் ஷிமாஸ் என்ற பெயரில் ஒலிக்கிறது. போர் வீரர்கள் ஒற்றுமையுடன் எழுகிறார்கள். அவர்களின் வாள்கள் ஒளியில் பிரகாசிக்கின்றன. இசை ஒலிக்க அவர்கள் இரவில் அணிவகுத்து செல்கிறார்கள். பள்ளத்தாக்குகள் மற்றும் மலைகள் வழியாக அவர்களின் விதி வெளிப்படுகிறது. நித்திய சாம்ராஜ்யம். වණක්කම් එල්ලරුතුම්. ඉතින් අද අපි අවිල්ලා ඉන්නේ දෙමළ සංස්කෘතිය නියෝජනය කරන හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වන නල්ලූර් කෝවිල ඉදිරිපත. ඉතින් නල්ලූර් කෝවිල කියන්නේ දෙමළ බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය ස්ථානයක්. නල්ලූර් කෝවිල මේ විදියට වැඳ පුදා ගන්න දුරුව විදියට ඇඳ පැළඳගෙන නල්ලූර් කෝවිල වැඳ පුදා ගන්න මගේ ජීවිතේ විච ලස්සන දිනයක්. මට අද ගොඩක් සතුටුයි. ඇත්තටම නල්ලූර් කෝවිල ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ අපිට. ඉතින් ඒක නිසා මේ විදිහට තමයි ඔබට ඡායාරූප ගෙන එන්න වෙන්නේ. ඉතින් අපි නැවතත් යාපනයේ තියෙන තවත් ලස්සන පූජනීය සිද්ධාස්ථාන වගේ විශේෂ ස්ථාන රැගෙන ඔබ වෙත ගෙන එන්න සිටිනවා. නීලවරයි ලිව. ඉතින් මේ නීලවරයි ලිව ගැන කිව්වොත් මේකේ පතුල පේන්නේ නැහැ කියලා තමයි ඉස්සර කියලා තිබ්බේ. හැබැයි වර්තමානයේ මේකේ පතුල කොච්චර කිලෝමීටර් ගාණක් තියෙනවද කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට නීලවරයි ලිව. अंबर पे मेरे एक ही तारा, वो एक तारा हो तुम। ना कोई खुदा मेरा तेरे सिवा, मेरा जग सारा हो तुम। मैंने तुम्हें जहाँ रखा कोई नहीं है वहाँ। पापा मेरी जान हरदम रखना अब। ඉතින් guys දැන් මම last වෙන්නේ නීලවරේ ලින්ද යන ඉස්කලයක් පටන් බලලා එන ගමන් ඉන්නේ. තවත් යාපනයේ තියෙන ලස්සන තැන් ගොඩකට ඔයාලට අපි කරගෙන යන්න අපි රෙඩි වෙලා ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්නවා. ඉතින් ඔන්න ඔයාලව දැන් ආයෙ එකතු කරගන්නේ යාපනයේ තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් විසිට් කරන්න. ඉතින් ඔන්න දැන් මම යන්න හදන්නේ යාපනයේ තියෙන මණල්කාඩු වැලි තලාව. මණල්කාඩු බීච් එකත් එක්ක වැලි තලාව, ඊට පස්සේ එතනින් එහා චර්ච් එක, ඒ ආශ්‍රිත ප්‍රදේශය විසිට් කරන්න තමයි ඔන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ.
ඉතින් හරිම ලස්සන වටපිටාවක්. යාපනය කියන්නේ ඒක. ඒ කියන්නේ අපි ඉන්න ප්‍රදේශයත් එක්ක ගත්තට පස්සේ හරිම වෙනස් පරිසරයක්, වෙනස් දේශගුණයක්, ඒ වගේම වෙනස් සංස්කෘතියක්, වෙනස් භාෂාවක් තියෙන ප්‍රදේශයක්. ඉතින් යාපනයට ඇවිල්ලා මණල්කාඩු වැලිතලාවට නම් වා එන්නම ඕනේ. ඉතින් මම දැන් ඔයාලව එකතු කරගන්න හදන්නේ මණල්කාඩු වැලිතලාව නරඹන්න. ගයිස් මාරම රස්නේ. ස්ලිපර්ස් රුත් ගලවලාවේ ඉතින් කකුල පිච්චෙනවා. අස්සනම எங்கள் போர்களின் ஆடம்பரத்து வெற்றி வளையத்தின் இசைக்கு ஏனென்றால் ஒவ்வொரு வீரனின் இதயத்திலும் மரபு நிலைத்திருக்கும் ஷிமாஸ் என்ற பெயரில் ஒரு பாடல் என்றும் குறையாது. ගන්න මෝනි එක්ස්පීරියන්ස් එකක්. වව්. ඉතින් guys දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් පේදුරු තුඩුවකට තාම අපි ඉන්නේ මණල්කාඩු වැලිතලාවත් එක්ක තියෙන මණල්කාඩු බීච් එකේ. ඔයාලට මේ විදියට එන්නේ උතුරු කෙළවර වෙරළ තීරය. හරිම ලස්සනයි, නිල්ම නිල් පාටයි. ගොඩක් මත්. ඇත්තටම විශේෂ දෙයක් කියන්න ඕනේ. උතුරු කෙළවර වෙරළ තීරය ගත්තොත් ගොඩක්ම ක්ලීන් බීච් එක. ඔයාලට කියනවා මම නල්ලූරු යන්න ඕනේ නිසා දෙමළ විදියට තමයි අද ඩ්‍රෙස් කරේ. මට ඒ කාලේ ඉඳන්ම තිබිච්ච පොඩි ඩ්‍රීම් එකක් තමයි ටැමිල් විදියට ඩ්‍රෙස් කරලා කොණ්ඩේ මල් දාලා කෝවිලකට ගිහිල්ලා ඒ චාරිත්‍ර කරන්න. ඉතින් අද මම ඒ දේ කරා. ඉතින් මට හරිම සතුටුයි. අතරම ජීවිතේ ට්‍රැවලින් ලයිෆ් එක. මගේ ට්‍රැවලින් ලයිෆ් එකේ අද ජීවිතේ හරිම ලස්සන දවසක්. ඒවත් එක්ක යාපනයේ තියෙන ලස්සනම ලස්සන තැන් ගොඩාක් එකට ඔන්න ආව එකතු කරගෙන යන්න මම රෙඩි වෙලා ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්න travel with Keha vibes and views එක්ක. සංකේතාර්ථවත් කරන ස්ථානයට ඉතින් ආයෙත් දැන් මේක වැඩි ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් රැඳිලා ඉන්න. කොහෙද යන්නේ දැන්? අර කට්ටිය යනවනේ.
කම්පයක් දැනෙන්නේ මොනවා හරි බූවම. මොනවාද? පොඩි ජයිස් මාමින් දැන් යන්කෝ. ඉතින් guys දැන් මම ඔයාලව එකතු කරගෙන යන්න හදන්නේ පේදුරු තුඩුවේ තියෙන ප්‍රදීපාගාරය ඔයාලට පෙන්නන්න. එක්ක පේදුරු තුඩුවේ තියෙන ලයිට් හවුස් එක බලන්න ඔයාලට. ඇත්තටම ඇතර තමයි පේන්නේ. ஞானத்தின் சாம்ராஜ்யத்தில் ஒரு மெல்லிசை கலப்போக்கு எதிரொலிக்கிறது. தைரியம் மற்றும் வீரம் கொண்ட பாடல் ஷிமாஸ் என்ற பெயரில் ஒலிக்கிறது. போர் வீரர்கள் ஒற்றுமையுடன் எழுகிறார்கள். அவர்களின் வாள்கள் ஒளியில் பிரகாசிக்கின்றன. இசை ஒலிக்க அவர்கள் இரவில் அணிவகுத்து செல்கிறார்கள். பலத்தாக்குகள் மற்றும் மலைகள் வழியாக அவர்களின் விதி வெளிப்படுகிறது. நித்திய சாம்ராஜ்யத்தின் புனைவுகள் இன்னும் சொல்லப்படாத. travel with Keha ඔන්න ඔයාලව එකතු කරන් ඇවිත් තියෙන්නේ යාපනයේ උතුරු කොන ලංකාවේ උතුරු කොන පේදුරු තුඩුවට. ඉතින් දෙවුන්දර තුඩුවෙන් පටන් ගත්ත ඒ ජර්නි එක අපි දැන් ඇවිල්ලා පේදුරු තුඩුවට. ඔයාලට පේනවා හරිම ලස්සන view එකක්. පේරාවට ගොඩක් අවුවසරයි. ජාවල් 12ට විතර ආසන්නයි දැන් වෙලාව. ඉතින් නල්ලූර් කෝවිල් ගිහිල්ලා ඊට පස්සේ මණ්ඩතිලව වැලිතලාවත් බලලා දැන් වෙන්න අපි ඇවිල්ලා තියෙන්නේ පේදුරු තුඩුව නරඹන්න. ඉතින් මම ඔයාලව එකතු කරගත්තා පොරොන්දු වුණු විදියටම දෙවුන්දර තුඩුවෙන් පටන් අරගෙන පේදුරු තුඩුවෙන් අවසන් වෙන ගමනාන්තය මේ විදිහට තමයි ඔයාලව එකතු කරගෙන තියෙන්නේ.
ඉතින් guys ගොඩක් තැන්වල ඇවිදලා කට්ටියටම මහන්සියත් එක්ක බඩගින්නත් ඇවිත් තිබ්බේ. ඉතින් ඒක නිසා අපි තීරණය කරා කන්කසන්තුරේ අසන්නේ තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකකින් අපේ ලන්ච් එක ගන්න. ඉතින් ඇත්තටම ඒ රෙස්ටුරන්ට් එක මාරම ලස්සනයි. බීච් එකත් එක්ක තිබ්බ නිසා ඒ අවට වටපිටාව ගොඩක්ම ලස්සනයි. ඉතින් කෑම ගන්න කලින් මම ඔයාලට පෙන්වන්න ඕනි නිසාම ටිකක් මේ විදියට ඇවිදගෙන ආවා. අපි ගොඩක් ප්ලේසස් විසිට් කරා. ඉතින් ඔයාලවත් එකතු කරගත්තා ට්‍රැවල් විත් කෙහා. ඉතින් තව ප්ලේසස් කීපයක්ම අපිට බලන්න තියෙනවා. ඉතින් ඔයාලා රැඳිලා ඉන්න අපි යාපනයේ තියෙන ගොඩක් ලස්සන ගොඩ හරියකට ඔයාලා එකතු කරගන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මම දැන් යන්න හදන්නේ ලන්ච් එක ගන්න. இருப்பினும் guys தமிழ் மக்களுடன் ஒரு நாள் மட்டுமே தமிழ் மொழி மற்றும் நேரம்பில் கலைச்சாரம் எனக்கு ஒரு சிறந்த அனுபவமாக இருந்தது. தார் தமிழ் அதிர்வை நேசிக்கவும். ඔන්න එහෙනම් guys travel with කෙහා swipes and views channel එකෙන් ඔයාලව එකතු කරගත්තේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර. එහෙම නැත්නම් යාපනයේ අර්ධද්වීපයේ තියෙන ලස්සන ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් එක්ක. ඉතින් ඉවර නැහැ. තව සංචාරක ස්ථාන කීපයක්ම තියෙනවා ඔයාලව එකතු කරගන්න. ඉතින් ඊළඟ vlog එකත් අනිවාර්යයෙන්ම බලන්න. stay tuned with travel with කෙහා. ඉතින් මං ඔයාලා හැමෝම ඊළඟ vlog එකෙන් යාපනයේ තියෙන තවත් ලස්සන සංචාරක ස්ථාන රැසක් සමගින් එකතු කරගන්න සූදානම්. ඉතින් ඔයා vlog එක බලන්න ආවට තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන bell icon එක click කරලා කෙහා swipes and views channel එක subscribe කරලා ඉස්සරහටත් මේ වගේ ලස්සන වෙනස් විදිහේ traveling experiences රසක් ලබා ගන්න සූදානමින් ඉන්න. එහෙනම් යාපනය ආර්ධද්වීපයේ නැත්නම් ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර තියෙන තවත් ලස්සන සංචාරක ස්ථාන රැසක නවතම අත්දැකීම් සමගින් travel with කෙහා තවත් ලස්සන vlog එකකින් ඔයාලව එකතු කරගන්න බලාපොරොත්තු වෙන අදට සමගන්නම්. ඉතින් අද යාපනයේ මේ traveling places වල ඔයාලව එකතු කරගත්තු ඒ ලස්සන vlog එක ගැන ඔයාගේ අදහස මොකද්ද? අනිවාර්යයෙන්ම පහලින් mention කරන්න. මොකද ඔයාලා හැමෝගෙම comments මම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් තව වීඩියෝ එකේ හැදෙන්න ඕන අඩුපාඩු ඒ වගේම ඔයාලට දැනුණු එක්ස්පීරියන්ස් එක. මොකද මට මේකෙදි විච්ච ප්‍රධානම අරමුණක් තමා මට ඒ ලැබුණු අත්දැකීම මගේ වීඩියෝස් බලන ඔයාලටත් ඒ විදියටම දෙන්න ඕනේ. ඒ වෙනස්ම ප්‍රදේශයකට එහෙම නැත්නම් අපි වෙනස්
වෙනස්ම සංස්කෘතියත් එක්ක ගැටුණු ඒ අත්දැකීම ඔයාලටත් මට පුළුවන් විදියට දෙන්න තමයි මම try කරේ. මම දන්නේ නැහැ මගේ උත්සාහය කොච්චරක් දුරට සාර්ථකද කියලා. ඉතින් ඒක දැනගන්න වෙන්නේ ඔයාලගේ ආදරණීය ප්‍රතිචාර වලින් තමයි. ඉතින් guys ඔයාලට හිතෙන දේ අනිවාර්යයෙන්ම පහලින් mention කරන්න. මම ඒව හරියම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් හැමෝටම සුබ අනාගතයක්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් සතුටින් හැමදාම ඉන්න ඕනේ.